මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබට ලෝවැසියන්ටත් උතුම් රත්නත්‍රය සරණ ලැබේවා. මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ විසින් අපට බොහෝම අනුකම්පාවෙන් මතු කරලා දුන්න මේ විස්මිත ධර්මයේ ඇතුලේ අපට තියෙනවා සම්පූර්ණයෙන්ම අපේ සිත නිවා ගන්න විදිහේ වැඩපිළිවෙල. ඒක ලෝකේ කොහෙවත් නැහැ. කාටවත් අහන්න ලැබෙන්නේ නැහැ. ඒක අපි සංසාරේ පෙරම් පුරාගෙන ආපු කමට, කියන්නේ මේ කාලේ අපිට ධර්ම අවබෝධය කරා යන්න හැකියාව තිබ්බා හෝ නොතිබ්බා. නමුත් අර සංසාර හුරුවකට තමයි මේ ධර්මය අපට ඇහෙන්නේ. අපි මේ සංසාරික වශයෙන් දුර්වල පිරිසක් නෙමෙයි. මෙතන මේ අය කියන්න පුළුවන් අනේ හාඳුරනේ අපි දුර්වලයි ඇත්තටම. අපි බොහොම අමාරුවෙන් ජීවිතේ ගැට ගහ ගන්න වගේ ඔයගොල්ලන්ට කියන්න ඒවා ගොඩක් තියෙනවා. නමුත් මොනවා වුණත් පින්වත්නි, අපි ධර්ම මාර්ගයේ ඇතුලේ ඔය කියන තරම් දුර්වල නෑ. ඒ නැගී සිටින හැකියාව ස්වභාවයෙන්ම අපි තුල තියෙනවා. ස්වභාවයෙන්ම අපිට එහෙම නැගී සිටින හැකියාවක් තියෙනවා. ඒ ස්වභාවයෙන්ම අපිට නැගී සිටින හැකියාව තියෙන නිසා තමයි මේ ධර්මය අපට ඇහෙන්නේ. ස්වභාවයෙන් මේ නැගී සිටින හැකියාව තියෙන නිසා තමයි මේ ධර්මය අහන්න ඕනායි කියලා හිත ඇතුලෙන් කැමැත්තක් එන්නේ. ඒ කැමැත්ත අපිට දෙමව්පියෝ ගන්නපු එකක් නෙමෙයිනේ. එතකොට දැන් ඒ බලන්න ඒගොල්ලන්ට ඇත්තටම මේ කාලේ තියෙන ප්‍රතිලාභය පරණ කාලේ මිනිසුන්ට තිබ්බේ නැහැ. දැන් ඕගොල්ලන්ගේම අම්මලා තාත්තලා දිහා බලන්න, ඒගොල්ලෝ ඉතින් ඔය පවට බයෙන් එහෙම හිටියා තමයි. හැබැයි ඒගොල්ලන්ට පටිච්ච සමුප්පාදේ කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩනවා කියන්නේ මොකක්ද? ඕවා දන්නේ ඒගොල්ලෝ. එහෙමනම් ඒ දාන්න නැතුව මියගිය ගොඩාක් දෙනෙක් අමාරු වැටෙන්නත් ඇති. හැබැයි ඔයගොල්ලෝ දන්නවද මේ චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක්, පටිච්ච සමුප්පන්න ණය ක්‍රමයේ දන්න කෙනෙක් ගොඩාක් වෙලාවට අමාරු වැටෙන්නේ නැහැ. අනාථ වෙන්නේ නැහැ. එයාට එක්තරා විදියක රැකවරණයක් තියෙනවා. අනාථකමක් නැහැ. එතකොට එහෙනම් අපිට මොනවා වුණත් ඔයගොල්ලෝ කියාවි නෑ අපේ දෙමව්පියන්ගේ කාලේ හොඳයි, මේ වගේ කාලෙක නෙමෙයි. ඒ කාලේ හොඳයි කිය එහෙමනේ අපි කියන්නේ නේද? අර අපි අතීත කාමයේ තියෙන නිසා අපි හැමදාම පරණේවා හොඳයි කියනවනේ. ඒ වගේ නේ අපේ දෙමව්පියන්ගේ කාලේ බලන් දෙපාය. ඒ කාලේ හොඳයි හරි සැහැල්ලුවක් තිබ්බා කිව්වට ඒගොල්ලන්ට චතුරාර්ය සත්‍ය සම්බන්ධ කතාව විවෘත වෙලා ඇහුන්නේ නැහැ. පටිච්ච සමුප්පන්නතාවය ගැන විවෘත වෙලා ඇහුන්නේ නැහැ. හොයාගෙන ගියපු කෙනෙක් ධර්මය අල්ලගන්න ඇති. හැබැයි බහුතරයකට මේ පිළිසරණ තිබුණේ නැහැ. ඒතකොට දැන් බහුතරයකට පිළිසරණ නොතිබුණාට මෙකල එහෙම නෙමෙයි. හැම වෙලාවකම ධර්මය ඇහෙනවා. උවමනාව තියෙනවා නම් ආයේ පන්සල් වල ආරාම වල යන්න දෙයක් නැහැ. රූපවාහිනිය දාපු ගමන් බුදුරජාණන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මය ඇහෙනවා. දැන් මේ ප්‍රඥා නාලිකාවෙම පැය උදේ ඉඳලා හවස් වෙනකන් ධර්මය යනවා. කැමති කෙනෙකුට කැමති දේශනාවක් තෝරලා බේරලා අහගන්න පුළුවන්. ඒ හැකියාව ඉස්සර තිබ්බේ නැහැ මිනිසුන්ට. ඉස්සර සතියටම ගුවන් විදුලි සමට එක බණයි යන්නේ. ඒක ඒ අම්මලා බොහොම ආදර ගෞරවයෙන් ඇහුවා. හැබැයි සද්ධාවෙන් ඇහුවා. නමුත් මේ සද්ධාවෙන් ඇහුවට චතුරාර්ය සත්‍ය ගැන, පටිච්ච සමුප්පාදය ගැන, ස්කන්ධ ධාතු ආයතන ගැන, ඊට පස්සේ පටිච්ච සමුප්පන්න ඔබේ සංසාර ගමන ගැට ගැසී ඇති විදිය ගැන, ඒව ගැන අහන්න හම්බුන්නේ නැහැ. ඒව ගැන ලොකුවට ඒ අයට අහන්න හම්බුන්නේ නැහැ. ඒ අහන්න හම්බුන්නේ නැති නිසාම ඒ කාලේ මිනිස්සු අනාථ වුණා. අහන්න ලැබිච්ච නැති නිසා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට වදාලා යම් වෙලාවක පටිච්ච සමුප්පාදයයි චතුරාර්ය සත්‍යයයි තියෙනවා නම් ඒ ශ්‍රාවකයා මොන්න තරම් දුර්වල කෙනෙක් වුණත් එයාට නැගී සිටින්න පුළුවන්. මොන මට්ටමේ කෙනෙක් වුණත් එයාට නැගී සිටින්න පුළුවන්. මොකද අපේ අවුල තියෙන්නේ මේක දන්නේ නැතිකම නිසාමයි. කුරුළු කූඩුවක් අවුල් වෙලා තියෙනවා වගේ අපේ ජීවිතේ අවුල් වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පාදය දන්නේ නැතිකමටයි, චතුරාර්ය සත්‍ය දන්නේ නැතිකමටයි.
එතකොට මේ චතුරාර්ය සත්‍යයයි පටිච්චසමුප්පාදයයි Tamanට ඇහෙනවා මේ කාලේ. ඕගොල්ලෝ කාරණා කීපයකින් ශක්තිමත් වෙන්න විතරයි තියෙන්නේ. කාරණා කීපයකින් ශක්තිමත් වෙන්න විතරයි තියෙන්නේ. ඒ පළවෙනි කාරණේ තමයි දැන් පටිච්චසමුප්පාදය ඇහෙනකොට අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා, සංස්කාර නිසා විඥානෙ පිහිටනවා, විඥාන නිසා නාම රූප හට ගන්නවා, නාම රූප නිසා ආයතන හැදෙනවා, ආයතන වල ස්පර්ශ වෙනවා, ස්පර්ශ නිසා විඳිනවා, විඳින එකට තණ්හා කරනවා, තණ්හාව නිසා බැඳෙනවා, බැඳිච්ච නිසා කර්ම හැදෙනවා, කර්ම හැදිච්ච නිසා උපදිනවා, ඉපදිච්ච නිසා ජරා මරණ දුක කියලා ඔහොම උඩට පහළට දකින්නකොට ඒ උඩට පහළට පටිච්ච සමුප්පන්නව පැහැදිලි කරපු දේ කර්මයේමයයි, කෙලෙසේමයයි, විපාකයේමයයි කියලා අඳුනාගෙන පින්වත්නි අප්‍රකටව පවතින මේ පටිච්ච සමුප්පන්න ණය ක්‍රමයේ හොඳට තේරුම් ගන්නවා නම් එයාට පල්ලවෙනියෙන් නුවණින් විමසීම තියෙන්න ඕන. සෝතාපන්න අංගයක් නේ යෝනිසෝමනසිකාරය කියන එක. නුවණින් විමසන්නේ නැත්නම් එළියේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අවිද්‍යාව ගැන කිව්වත් එයාට යන්නේ නැහැ. අවබෝධ කරා යන්න බෑ. එහෙනම් මතක තියාගන්න මේ දේශනාවල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕගොල්ලෝගේ අයෝනිසෝමනසිකාරයේ ප්‍රශ්න තියෙන්නේ. එහෙනම් දැන් ඔයගොල්ලන්ට අදාළ උපකාරයේ gedara ආලින්දයට ගෙනල්ලා තියෙනවා. දැන් මේ තාක්ෂණික දියුණුවත් එක්ක මේ බුදුරජාණන්සේගේ ධර්මයේම කතා වෙන නාලිකා කීපයක් තියෙනවනේ. දැන් මේ ප්‍රඥා නාලිකාව මේ අතර හරි ප්‍රමුඛයි. විශාල ශ්‍රාවක පිරිසක් මේ ඔස්සේ ධර්මයේ හදාරනවා. ධර්මයේ ඉගෙන ගන්නවා. එතකොට දැන් මේ ධර්මයේ ඔබේ ආලින්දයට මෙනකොට ඕගොල්ලෝ නිකම්ම හිටියොත් ඒත් අපේ මුතුන් මිත්තු මිය ගියා වගේමයි අපිටත් මැරෙන්න වෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට ධර්මයේ හම්බුනා නම් ඒගොල්ලෝ දියුණුව කරා යනවා. එක බණක් අහලා ඒ බණ ටික අනුව කල්පනා කරපු ඒ කියන්නේ ඒගොල්ලන්ට ලොකුවට මානසිකාරය කරගන්න තරම් ප්‍රඥාව නැහැ. ප්‍රඥාවට කතා කරපු ධර්මයක් හරි අඩුවෙන් තිබ්බේ. ඇහුනේ හරිම අඩුවෙන් ධර්මය. නමුත් එහෙම අඩුවෙන් ධර්මය ඇහුණට පින්වත්නි ඒගොල්ලන්ට ඒ හැකියාව තිබ්බා. හැකියාව තියෙනකොට ධර්මය ආවේ නැහැ එළියේ. හැකියාව තිබ්බත් ධර්මය ආවේ නැත්නම් අර ප්‍රඥාව මතුවෙලා ඇවිල්ලා සසර දුක නිමා කරගන්න පාර අහුවෙන්නේ නැහැ. හැකියාව තිබ්බත්. ඒ හැකියාවත් දැන් ඕගොල්ලන්ට තියෙනවා. ඒ හැකියාව නිසා තමයි මේ බලන්න අද සතියේ මැද දවසක් මේ ඇත්තෝ ගෙවල් වල ඉඳලා ඇවිල්ලා මේ බණ අහන්න වෙන වැඩ නැතුවටද? ඒ හැකියාව තියෙන නිසා තමයි මේ අදහස එන්නේ ඇතුළාන්තේ. මේවට hina වෙන කණ්ඩායමකුත් ඇති. අනිත් මේ වැඩක් නැද්ද ඔන්න ඔය පැත්තකටලා ඉන්න කියන මට්ටමේ මිනිසුත් ඇති. ඒ කියන්නේ යාගේ හැකියාව දුර්වලයි. දැන් ධර්මයක් දේශනා කරනකොට කොච්චර ගරහන මිනිස්සු ඉන්නවද? කොච්චර ගරහන මිනිස්සු ඉන්නවද? ධර්මයක් කියනකොට ධර්මයේ කතා වෙනකොට පුදුම තරම් ගරහනවා. ඕගොල්ලන්ට වෙන වැඩ නැද්ද ඔය සල්ලි ඔය වෙනුවෙන් වියදම් කරන්නේ ඔය වියදම් කරගෙන යන්නේ කියලා කියන අය නැද්ද? කියන අය ඉන්නවා. ඒ වුණාට ඒ අය ලොකු වෙඩින් එකකට ගොඩාක් සල්ලි වියදම් කරනකොට ගරහනවද? ගරහන්නේ. ලොකු වෙඩින් එකක් ගන්නවා. රටෙන් භාගයකට කියලා ලොකු වෙඩින් එකක් ගන්නවා. ණය වෙලා ගන්නි. ඒතර කියනවාද මේ බොරු වැඩනේ ඇයි මේ මෙච්චර සල්ලි කවදාවත් කියන්නේ. එහෙනම් අපිට තේරෙනවා එයාට තියෙන්නේ අරතිය. එතන තියෙන්නේ මොකද්ද? අරතිය. එයාට තියෙන්නේ අර අධර්මයට ඇති කැමැත්තයි ධර්මයට තියෙන අකමැත්තයි. එතන තියෙන්නේ. ඒක කෙලෙසයක් පින්වත්නි. ඒක හඳුනාගත්තේ නැත්නම් අවබෝධය කරගන්න බෑ. ඔය අරතිය ඇතුලේ වැඩෙන දරුවෝ ඉන්නවා අපේ ගෙවල් වල. ඔය අරතිය ඇතුලේ ඉන්න බිරින්දෑවරු ඉන්නවා, ස්වාමිවරු ඉන්නවා. එයා තමයි අභියෝග කරන්නේ ධර්මයට. අම්මා ධර්මයේ ඉන්නකොට දරුවා අභියෝග කරන්නේ. අරතිය. නමුත් ඒ අභියෝග කළාට ඒකත් එක්ක ගැටෙන්නෙත් නැතුව ඕගොල්ලෝ ඉස්සරහට යන්න ඕන. ගැටෙන්න එපා. අනුකම්පා කරගෙන ඉස්සරහට යන්න ඕන. ගැටෙන්න යන්න එපා. එතකොට මේ ගැටීම ඇතුලේ ඔයගොල්ලෝගේ අභ්‍යන්තරය තුල අර කුසලතාවය වෙනසෙන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලොන්ට මේ දැන් පටිච්චසමුප්පාදයේ හේතුඵල ධම ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධ කතාව හුඟක් විවෘත වෙලා. එක එක ක්‍රමයකට අහන්න ලැබෙනවා. ඒ අහන්න ලැබෙනකොට ඔයගොල්ලෝගේ ඇතුලෙන් එන්න ඕන යෝනිසෝ මනසිකාරය නුවණින් විමසීමෙන් ඕන. නුවණින් විමසනකොට විමසා බලද්දී ඔයගොල්ලන්ගේ ජීවිතය ඇතුළට මේ කාරණේ ගලපා බලන ඒ විදියට Tamanගේ ජීවිතය ඇතුලේ විමසා බලන හැකියාව තියෙන්න ඕන. එක. දෙවෙනි කාරණේ තමයි පින්වත්නි ඒ පුද්ගලයාට තියෙන්න ඕන පින්වත්නි අපහාය කුම්මග්ග සේවනං මේකමයි මාර්ගය කියලා පහදින්න ඕන.
මාර්ග සේවනයේට එකතු වෙන්න ඕන. මේකමයි මාර්ගය. කුම්මග්ග සේවනං නොමගට යන්නේ නැතුව මාර්ගයට එකතු වෙන හැකියාව තියෙන්න ඕන. මොකද නොමගට යන්න තියෙන අවස්ථාවත් හරිම වැඩි. එතකොට මේකමයි මාර්ගය කියන තැනට අභියෝග වෙනවා නම් ඔගොල්ලෝ ඊට කලින් හදා ගන්න ඕන ඉන්ද්‍රිය ධර්ම ටික. සද්ධාවයි, විරියයි, සතියයි, සමාධියයි, ප්‍රඥාවයි. ඒවා සමානව දියුණු කර ගන්න ඕන. ඒවා සමානව දියුණු කරගෙන යනකොට දෙවෙනි පෙළ තමයි පින්වත්නි ඒ පුද්ගලයා තුළ සති නිමිත්ත පරිසම් කර ගන්න ඕන දෙකයි. තුන්වෙනි කාරණේ තමයි අධික වීරිය අත්තරින්න ඕන. අධික වීරිය අත්තරින්න ඕන. ලිහිල් වීරියත් අත්තරින්න ඕන. දෙකම අත්තරින්න ඕන. අධික වීරිය තිබ්බොත් මොකක්වත් කරගන්න බෑ. සිත හරි කලබලයි. වීරිය ලිහිල් වුණොත් ඒත් මොකක්වත් කරන්න බෑ. වීරිය ලිහිල්ම වුණොත් මොකුත් කරගන්න බෑ. එතකොට හිත කුසීතකමට යනවා. එතකොට එහෙමනම් මාර්ග සේවනයේ තුල නිකන් මේක මාර්ගයේදෝ අමාර්ගයේදෝ කියලා නිකන් සැක හිතෙනවනම් මාර්ගයයි අමාර්ගයයි පිළිබඳ ඕගොල්ලන්ගේ ඇතුළාන්තයෙන් සැකේනවා නම් ඕගොල්ලෝ කරන්න ඕන දේ තමයි පින්වත්නි, ඒ කියන්නේ කුම්මග්ග සේවනං අමාර්ගයට නම් ඕගොල්ලෝ දැන් ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලෝ දැන් ආයෙ මුලට යන්න ඕන. ආයෙ මුලට ගිහින් සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්ම ටික දියුණු කරන්න පටන් ගන්න ඕන. අඩු ටික හදාගන්න ලේසි. හරි හැමං ඇසුරක් තිබ්බොත් පොඩි අඩු ටිකක් ඕගොල්ලන්ට තියෙන්නේ. ඕගොල්ලන්ට තියෙන්නේ පින්වත්නි අරහත්ත්වේ කරා යන්න පුළුවන් හිතක්. ඕගොල්ලෝ දන්නේ නැහැ එහෙම හැකියාවක් තියන අය අපි කියලා. මෙච්චර ඉපදෙන්න තැන් තියෙද්දි. මෙච්චර ඉපදෙන්න මිත්‍යා දෘෂ්ටික ආගම් තියෙද්දි. මෙච්චර උපදින්න තැන් නොයේක් තැන්වල තියෙද්දි. පින්වත්නි මේ රහතන් වහන්සේලාගේ භූමියේ ඉපදුනේ ඇයි? ධාතු මන්දිරයක් වගේ තැනක් මැද ඉපදුනේ ඇයි? ඒ හැකියාව තියෙන නිසා. නැත්නම් කොච්චර ඉපදින්න තැන් තිබ්බද? ලංකාවෙත් සම්මාදිට්ඨිකව බුදුරජාණන්සේගේ ධර්මයට කැමැත්තක් ඇතුව ඉපදිච්ච එකම මදිද? ඕගොල්ලන්ගේ සිත ඕගොල්ලෝ දන්නේ නැහැ. ඕගොල්ලන්ගේ හැකියාව ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. අපිට තියෙන්නේ අරහත්ත්වේ කරා ගෙනියන්න පුළුවන් හිත. අපිට නොයෙක් කෙලෙස් වලින් හිත බැට කනවා තමයි. නමුත් ඒ කෙලෙස් වලින් බැට කෑවට මේ අම්මලාට තියෙන්නේ රහතන් වහන්සේ නමක් බවට දියුණුවක් කරා යන්න පුළුවන් හිත. ඔය අම්මලාට තියෙන්නේ සුන්දර රජ්ජුමාලාවක් දායාද වීමේ කුසලතාවය. දුකක් තියෙනවා. දැන් රජ්ජුමාලාවට ලොකු දුකක් තිබ්බනේ. නමුත් ඒ සෝවන් වුණා. මොන්න තරම් පීඩාවක් තිබ්බද? සෝතාපන්න වුණා. සුන්දර විශාකාවක් වීමේ හැකියාව ඔය අම්මලාගේ ඇතුලේ තියෙනවා. ඒ හැකියාව මතු කරලා ගන්න විතරයි අපි ඕන. ඒක මතු කරලා ගන්න නම් පින්වත්නි පළවෙනි එක තමයි යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕන. අනිත් එක තමයි කුම්මග්ග සේවනයේ අත්හැරලා දාන්න ඕන. අමාර්ගයයි මාර්ගයයි හොයා ගන්න ඕන. ඒක එක්තරා විසුද්ධියක්. ඒකට අපි කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඒකට එන්න ඕනේ ඊළඟට චේතසෝ ලීනත්තං. හැම වෙලාවකම සිත මැලි වෙනවා කෙලෙසේ පදනම් කරගෙන. සිත මැලි වෙනවා. සිත හැම වෙලාවෙම පස්සට යනවා. ඒ සිත මැලි වෙච්ච තැනක නැගී සිටින වීරිය තියෙන්න ඕන. ඔන්න ඔය තුන විතරයි ඕන. සිත මැලි වුණොත් නීවරණ විසින් ගහනවා. නීවරණ විසින් ගහන මට්ටමේ හිතක් තමයි අපි පවත්වගෙන යන්නේ. ඒ කියන්නේ නීවරණ විසින් ගහනවා කියන අපිට අර හැකියාව නැහැ කියන එක නෙමෙයි. හැකියාව තියෙනවා. නමුත් ඒ හැකියාව තිබ්බත් අපිට වැඩියෙන් කේන්ති යනවා. ඒ කියන්නේ දැන් අපිට නිතරම ඒ කියන්නේ ස්වභාවයෙන්ම අපිට ඒ කියන්නේ දැන් සමහරට ඒවා මේ සමාජය ඇතුලේ අනවශ්‍ය දේවල් කියලා හිතනවා. ස්වභාවයෙන්ම පින්වත්නි අපිට ඊටාම ඉක්මනින් අතීත සංස්කාර අමතක කරන්න පුළුවන්. දැන් හොඳට බලන්නකෝ අපිට දෙයක් වුණාට පස්සේ අපි දැන් මේ ගාමේ කතාව කියනවා අර කවුද මේ අර මේ ඔය අර පෞගේ කාලේ අර ත්‍රස්තවාදී නායකයා මං හිතන්නේ ප්‍රභාකරන්ද කොහෙද කිව්වලු නේද සිංහලයාට මතක තියෙන්නේ සතියයිද දෙකයිද කියලා. ඒක ඇත්ත. අපිට හරි ලේසි අතීත සංස්කාර අමතක කරන්න. ඒ අපි මේ රහතන් වහන්සේලාගේ પરම්පරාවල් වලටනේ අපි අයිති. ඒතකොට මේ සමාජයේ හිතන්නේ ඒක හරි අයහපත් දෙයක් කියලා. හරි අපිට මානව දයාව කරුණාව හරි හොඳට තියෙන જાතියක්. මේ අපේ හදවත තුළ හරියට තෙතමනේ තියෙනවා. ඉතින් ඒක අවබෝධය කරා යන්න හරි හොඳ දෙයක්.
තෙතමනේ ස්වභාවයෙන්ම අපිට නෑ. නමුත් අතහැරීමේ ගුණය තියෙනවා. ලෝකේ පුදුම වෙනවා වෙසක් කාලේ මේ තුන්වෙනි ලෝකේ රටක්. රටටම නිකම්ම කනිකම් කණ්ඩ දෙනවා කිව්වම හන්දියක් ගානේ. ලෝකේ ඔලියක් දිග ගහ ගන්නවා. ස්වභාවයෙන්ම අතහරින හුරුව තියෙනවා. ස්වභාවයෙන්ම අතීත සංස්කාර අමතක වෙන විදියට අපේ හිත හැදිලා තියෙන්නේ. ඉතින් ඒක අතීත සංස්කාර අමතක කරලා දාන්න කියලානේ බුදුරජාණන් වදාළේ. එහෙනම් අර මිනිසයා කියාපු කතාවේ පොඩි ඇත්තක් තියෙන එක ධර්මයට කොච්චර උදව්වක්ද? මෙහි ඉන්න අය කියාවි අපිට මතක තියෙන්නේ සතියයි කියලා. පින්වත්නි සතිය නෙමෙයි ඊටත් වඩා අඩු කාලයක් මතක තිබ්බොත් අපි ගැන සතුටු වෙන්න ඕනේ. ඒක ධර්ම මාර්ගයට උදව්වක්. මොකද බුදුරජාණන් වහන්සේ වදාළේ අතීත සංස්කාර ඔක්කොම අතහැරලා දාපු තැනක අවබෝධය තියෙනවා කියලා. අනාගත සංස්කාර මම නැති තැනක අවබෝධය තියෙනවා කියලා වදාළේ. ඉතින් අර සමහර සංකල්ප නිකන් මේ සමාජයේ සම්මතය ඇතුලේ නිකන් බොහොම හොඳ නෑ කියලා ඒකට අවඥාවෙන් බැලුවට ස්වභාවයෙන්ම අපිට අතීත සංස්කාර අමතක වෙන විදියට අපේ හිත ඒක හුරු කරලා අපි සංසාරේ. එහෙනම් මේක දුර්වලකමක් කියලා හිතුවට ධර්ම මාර්ගේ මේක හොඳ මට්ටමක්. ධර්ම මාර්ගයට හොඳයි ඒක. සමහර අය කෙලෙස් පදනම් කරගෙන මාස ගණන් මේවා එහෙම මිනිසුත් ඉන්නවා. නමුත් පින්වත්නි අර Tamanගේ අත්දැකීම අමතක කරලා දාලා ඔළුව අත ගන්න පුළුවන් නම් අනිත් පැත්තේ හොඳ නැද්ද ඒක? හොඳයිනේ.